ඔයා කියන්නේ අපි දිහා බලන් හිටියට කමක් නැහැ. හරියට නිකන් බයිස්කෝප් එකක් බලනවා වගේ. එහෙම නැතු ඔයා කැමතිද? ඔයාගේ මල්ලි පාරේ යන කෙල්ලන්ගේ, බස් වල යන කෙල්ලන්ගේ, පාක් වල ඉන්න කෙල්ලන්ගේ පස් අත ගාලා ඉස්සරහා ගෙදර ඉන්න ගෑණිගේ, ගෙදර ඉන්න සර්වන්ට්ගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරලා පොලිසි ගානේ, උසාවි ගානේ ලගිනවට ඔයා කැමතිද? ඩොක්ටර් කියන විදියට යාට ඕනේ ආදරයක්. එයාගේ ආසාවන් පිරිමහ ගන්න විකල්පයක්. අපි අහිංසකයා බේරගමු මහේෂ්. ඔයා හිතන්නේ වෙනස් වෙයි කියලාද? ඔව්. දැනටමත්. එයා දැන් පාර යන කෙල්ලන් පස්සේ යන්නේ නැහැ. ඩමී සත ගන්නෙ නැහැ. ඉන්දුගේ කරුණාගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරන්නේ නැහැ. එච්චරයි. ඕක අපිට මාළුකු පාටුවත්ද? මනවිලි ලැජ්ජ නැති වැඩද නයිනේ මේක. එතකොට ඉන්දුගේ කරුණාගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරන එක මීට වඩා හොඳයිද? ඔයාගෙත් පස් හත ගන්නවද? නෑ. එයා පස්සවල් අත ගන්න පස්සට තියෙන ආසාවට නෙවෙයි. අන්ඩර්පෑන්ට් එකට තියෙන ආසාවට. එයාට අන්ඩර්පෑන්ට් එකක් තියෙනවා නම් පස්සෙන් ඇති වැඩකුත් නෑ, ඉස්සරහින් ඇති වැඩකුත් නෑ. හැබැයි එයා සල්ලි වලට ගෑනුන්ගේ පපුව අත ගන්න නම් පුරුදු වෙලා තියෙනවා. ඔයා කොහොමද දන්නේ? මම දැක්කා කරුණා ගැල්ලනවා. කරුණා මේ වැඩේ කරන්නේ සල්ලි අරගෙන.